අපේ කියමනක් තියෙනවා නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කපනකම් ඉන්න එපා කියලා. ඒ වගේ තමයි මේ ප්‍රශ්නේ. යුද්ධය අවසන් වූ වහාම ජාතික ක්‍රමවේදයක් මගින් ලේසියෙන් විසඳාගත හැකිව තිබූ මෙම ජිනීවා ප්‍රශ්නය පටු දේශපාලනික අරමුණු සහ අදූරදර්ශී නායකත්වය නිසා 2021 වන විට ජාත්‍යන්තරීකරණය වෙලා අවසන්. 2024 සැප්තැම්බර් මාසයේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා සහ 2024 ඔක්තෝබර් මාසයේදී අපේ රජය රට බාර ගන්නා විට මෙම පරිහානිය සිදු වී අවසන්. දිනදුකම තුරන් කිරීම, දූෂණය පිටු දැකීම සහ එකමුතු රටක් ගොඩනැගීම සඳහා පසුගිය වසරේ මේ රටේ සියලුම ප්‍රදේශවල සහ සියලුම ජාතීන් හා ආගම් වලට අයත් ජනතාව ජනවරමක් අපට ලබා දුන්නා. මේ ජනවරම ක්‍රියාත්මක කරමින් සියලුම ජන කොටස් වලට අයත් අපගේ ජනතාවගේ අයිතීන් තහවුරු කරමින් මෙතෙක් ජාත්‍යන්තරීකරණය වී ඇති මානව හිමිකම් ක්‍රියාවලිය ජාතික තලයට කෙසේ හෝ රැගෙන විත් ශක්තිමත් සහ ස්වාධීන දේශීය ආයතන මගින් ප්‍රශ්න විසඳීමයි අපේ අරමුණ. ඒ සඳහා වැදගත් පියවර කිහිපයක්ම අපි දැනටමත් අරගෙන තිබෙනවා. දෙවැනි කාරණය තමයි මානව හිමිකම් කවුන්සිලයේ පවතින ව්‍යුහය හා සංවිධියට අනුව ශ්‍රී ලංකාව වැනි රටකට ඡන්දයක් ජයග්‍රහණය කිරීමට ඇති අභියෝගය. නිමියොක් කළ තිබෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සෑම ස්වෛරී රාජ්‍යයකටම එක් ඡන්දයක් හිමි වෙනවා. නමුත් ජිනීවා වල තිබෙන මානව හිමිකම් කවුන්සිලයේ එසේ නොවේ. 193ක් වන එක්සත් ජාතීන්ගේ සමාජික රටවල් අතරින් මෙම කවුන්සිලයේ එක්වරකට සමාජිකයන් විය හැක්කේ රටවල් 47කට අඩු අවුරුදු 3ක කාලයක් සඳහා පමණයි. එම සමාජිකත්වය ලැබෙන්නේ කලාපීය පදනම මත. ආසියා පැසිෆික් කලාපයට 13ක්, අප්‍රිකා 13ක්, ලතින් ඇමරිකා 8ක්, බටහිර යුරෝපා 7ක් සහ නැගෙනහිර යුරෝපා 6ක් වශයෙන්. සමහර කලාපීය කණ්ඩායම් උදාහරණයක් වශයෙන් යුරෝපය සාමූහික වශයෙන් එක්මතයක සිටින බැවින් මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන යෝජනාවක් පරාජයට පත්වීම ඉතා විරලයි. ශ්‍රී ලංකාව පැත්තෙන් බැලුවොත් අපේ රට සම්බන්ධ යෝජනාවක් ජයග්‍රහණය කළේ එක් අවස්ථාවක පමණයි. ඒ 2009 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අපේ රජයේම ගෙනා යෝජනාවලිය. ඉන්පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සියලු යෝජනා ඡන්ද විමසුම් වලට යොමු කළ අවස්ථාවල රජයේ මතයේ පරාජය වුණා. ඒ වගේම ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ලැබෙන කුඩා ඡන්ද ප්‍රමාණයද ක්‍රමක්‍රමයෙන් අඩු වී තිබෙන අතර ස්ථාවරයක් නොගන්නා රටවල් ගන්න වැඩිවීමක් සිදු වී ඇති බව පෙනෙනවා. 2012 දී අපි වෙනුවෙන් ලැබුණේ ඡන්ද 47න් 15යි. 2013 දී ඡන්ද 47න් 13යි. 2014 දී ඡන්ද 12යි. 2021 දී ඡන්ද 11යි. 2022 දී ඡන්ද 7යි. නමුත් විමතියට කරුණ වන්නේ එවකට සිට රජයන් පරාජය වන බව දැන මෙම ඡන්ද ව්‍යාපාර සඳහා මහජන මුදල් මිලියන ගණන් වැය කිරීමයි. මැති අමතුරු සහ නිලධාරී මානව හිමිකම් කවුන්සිලයේ සමාජික රටවල් වල සංචාරය කළා. එම ඡන්ද ලබා ගැනීමට අදාළ රටවල් වලට විදාකාරී උදව්පදව් කළා. ජිනීවා වල සැසිය පැවැත්වෙන දිනවලට විශාල මැති අමතුරු සහ නිලධාරී කණ්ඩායම් දවස් ගණන් ස්විට්සර්ලන්තයේ සිටමින් කාලය සහ මහජන මුදල් වැය කළා. මේ සියල්ල වුන් කලේ ඡන්දේ පරාජය වෙනවා කියන යථාර්ථය දැනම පුදු මාධ්‍ය සංදර්ශන මගින් රටේ ජනතාව නොමග යවීමට පමණයි. මේකටත් වඩා ලොකුම ගැටලුව වන්නේ ඡන්දයක් ඉල්ලමින් අපි ගැටුම්කාරී ආකල්පයකින් කටයුතු කිරීමෙන් සිදුවන්නේ දැනට ජාත්‍යන්තරීකරණය වී ඇති මෙම ප්‍රශ්නය දේශීය තලයට ගෙනවිත් විසඳීමේ අවකාශය අහුරා දැමීමයි.